මේ තියෙන මම හදාගත්ත සෑන්ඩ්විච් එක. සාදරයෙන් පිළිගන්නවා cook with Nisal YouTube channel එකට. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell එක click කරන්න. අද අපි හදන්න යන්නේ breakfast එකට කන්න පුළුවන් සෑන්ඩ්විච් එකක්. අපිට සෑන්ඩ්විච් එක හදන්න අවශ්‍ය වන්නේ බිත්තර, මාළු මිරිස්, leeks, bacon, රතු බීලුණු, තක්කාලි, carrot, ලුණු, ගම් මිරිස්, පාන්, mayonnaise, sauce. පළවෙනිටම අපි ඔම්ලට් එක හදාගමු. ඊළඟට අපි කැරට්, රතු ලුණු, මාළු මිරිස්, leeks කියන ඔක්කොම එළවලු ටික අපි දාගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්නවා. පෑන් එකට තෙල් දාලා රත් වෙලා තියෙන්නේ අපි දැන් ඔම්ලට් එක බඩගමු. අපි දැන් බේකන් ටික බැදගමු. බටර් දාගත්තු පාන් ටික දැන් අපි ටෝස්ට් කරගමු. හරි දැන් අපි ඊළඟට පාන් එක අරගෙන ඒකට බිත්තරයක් තියාගෙන bacon තියාගන්න ඕනේ. තක්කාලි, මාළු මිරිස්, ඊට පස්සේ mayonnaise අරගෙන මේ පාන් පෙත්ති ගාලා වසාගන්න ඕනේ. මේ තියෙන මම හදාගත්ත සෑන්ඩ්විච් එක. මගේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් එකත් ක්ලික් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකට හමු වෙමු.